ඉතින් ඕගොල්ලෝ මේ වගේ ආමිචරයක් පිච්චුනොත් අයින් කරනවා. ඉතින් ඩ්‍රිල් ග්‍රයින්ඩර් වල මේ වගේ ආමිචර එනවා. තවත් වතුර මෝටර වලත් මේ වගේ ආමිචර එනවා. ඉතින් හැම මෝටරයකම ආමිචරයක් තියෙනවා. ඉතින් මේ ආමිචර ඩ්‍රිල් ග්‍රයින්ඩර් වල ලංකාවේ ඉන්නේ මං විතරයි යොතන්නේ. මේවා ඕගොල්ලෝ කැඩුනාම එක්කෝ මේක උණු වුණාම නැත්තම් මේක සවුත් වුණාම අලුතෙන් ආමිචරයක් දානවා. ඉතින් ගොඩක් මේ කොයිල් එක උණු වෙන ගෙන්නේ. ඉතින් මම මේ ආමිචරේ ඔතනවා. ඉතින් ලංකාවේ මං විතරයි ඉන්නේ මෙහෙම ආමිචර ඔතන්න පුළුවන්. ඉතින් මම හරියටම මේක චෙක් කරලා බලලා මේ ආමිචර ඔතනවා. ඉතින් මේ ගොඩක් මේ ඔතන්න එවපුවා සෑහෙන ආමිචර ටිකක් තියෙනවා. මේ මං විතරයි ඔතන. ඉතින් මගේ ඒ නව නිර්මාණය හඳුන්වා දෙන්න තමයි මම කතා කරේ. මේක තමයි මගේ නව නිර්මාණ අලුත්ම පුලර් එක. ඉතින් මේක LED එකෙන් හදලා තියෙන්නේ. මෙතන කපපු LED කෑල්ල මෙතනට සම්බන්ධ කරලා එණයක් දාලා තියෙනවා. ඉතින් ඕනම රේසරයක් මේ යතුරුකින් කරකවලා ගලවන්න උලා. ඉතින් මම මේකේ අඟල් දෙකක් කට තියලා තියෙනවා. ඉතින් අපි මේ වගේ මෝටර එක මේ වගේ රේසරයක් ගලවන්න ඕනොත් මේක මේව දාලා අපිට මේව තද කරලා ගලවන්න පුළුවන්. ඉතින් මේකේ කට ලොකුයින්දා අපිට මේක ගලවනකොට අපිට පුළුවන් මේකට දෙපැත්තෙම මේම යතුරු දෙකක් දාලා සෙට් කරලා ගලවන්න පුළුවන්. මේ ආකාරයට යතුරු දෙක දාලා මේක තද කරාම මේ රේසරේ ගලවන්න පුළුවන්. ඉතින් මෙතනට මේව දාලා එලින්ම මේ නට්ටේ ඇඩේ තද කරනවා. මේක තමයි අලුත්ම පුලර් එක. ඉතින් සරලව අදා ගන්න පුළුවන් පුලර් එකක්. මේකට මම ඇණයක් යොදාගෙන තිනවා. නූල් තුනේ ඇණයක් තමයි යොදාගෙන තිබෙන්නේ. එල් ලයින්